හල්ලෝ කොහොමද ඔයගොල්ලන්ට හොඳින් ඉන්නවා කියලා හිතනවා මේ මම ආවා මගේ වත්තේ තියෙන මේ නෙක්ටරින් ගහේ ගෙඩි බලන්න වස්ස ගෙඩි ආයේ බලන්න දැන් නම් හොඳට පැහිලා ඉදීගෙන එන්නේ කඩන්න හොඳ ගාන්ට තියෙනවා හොඳට පැහිලා දැන් යන්නේ මේ පාර මේ අවුරුද්දේ ගෙඩි හොඳට හැදිලා තියෙනවා බලන්න කුරුල්ලෝ කාලා ගොඩක් ගෙඩි අපරාදේ කොහොමද කුරුල්ලන්ගේ සද්දේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ලස්සනයි නේ අයියෝ කාලා කුරුල්ලෝ මේ දැන් කාලා මම උදේ එනකොට කාලා තිබුණේ අද කඩලා ගන්න ඕනේ නැත්තම් හෙට වෙනකන් තිබුවොත් එක ගෙඩියක්වත් නැති යනවා තාම හැබැයි ඒක නම් මදි වගේ ඒ වුණාට මේ කුරුල්ලෝ ඔක්කොම කාලා ඉවර කළා මේක නැති වගේ ගෙඩි දෙකම කැඩුවා මම මේ ගෙඩි ටික කඩලා බාස්කට් එකේ තියන්න ඒක නෑ රතු පාට වෙච්ච ටික ඔක්කොම කඩන්න ඕනේ මේවා මේ ලංකාවේ තියෙනවද දන්නේ නැහැ ලංකාවේ ඇති හැබැයි සීතල පැත්ත වගේ හැදෙනවා ඇති තිබ්බත් ඉතින් ගණන් නැතිනේ ලංකාවේ නම් බිම වැටිලා ගෙඩි ගොඩ තියෙනවා කුරුල්ලෝ මේ කොකුටූස් වර්ගලා මේගොල්ලන් ඇවිල්ලා කාලා නාස්ති කරන ඔක්කොම ඔන්න ඉතින් මම කඩාගත්තා පොඩි මේ බාස්කට් එකක් පිරෙන්න ගේ ඇතුළට ගෙනිහිල්ලා පොඩ්ඩක් හොදලා කාලා බලන්න ඕනේ ඔන්න දැන් ගෙඩි ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොම වගේ මම කඩාගත්තා නැත්තම් හෙට වෙනකොට මේ ගොඩක් ඒවා ඉවර වෙලා තියෙන්නේ සත්තු කාලා සත්තු කියන්නේ මේ කොකටූස්ලා එනවා ඒගොල්ලන් කනවා ඊට පස්සේ තව පොඩි බර්ඩ්ස්ලා වගේක් එනවා ඒගොල්ලන් කාලා ඉවර කරනවා දැන් කොහොමද මගේ නෙක්ටරින් බාස්කට් එක රසට ඇති කියලා හිතනවා ඉතින් thank you for watching see you next time maybe when the apples are ready to pick or my plums bye see you next time bye අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් බටන් එකත් ඔබන්න